හරි. දැන් අපි බලමු මොකක්ද මේ බලයක බලය කියන්නේ කියලා. ඔන්න තියෙනවා එකක් දෙකේ දෙවනි බලය. හරිද? දෙකේ දෙවනි බලය දෙනවා. ඒ කියන්නේ හතරයිනේ. මෙන්න මෙයා මෙන්න මේ වගේ අය තුනක් ගුණ වෙලාලු. ඒ කියන්නේ දෙකේ දෙවනි බලය වගේ තුනක් තියෙනවා. දෙකේ දෙවනි බලය තුන්වෙනි බලය. එතකොට මෙයා ලියන්න පුළුවන් අපිට අපි දන්න දැන් x ගේ 3 කිය x ගේ තුන්වෙනි බලය කියන්නේ x ට 3ක් ගුණ වෙලානේ. එහෙනම් මෙතන එනවා දෙකේ දෙවනි බලය කීයක් ගුණ වෙලාද? 3ක් ගුණ වෙලා. හරිනේ. දෙකේ දෙවනි බලය 3ක් ගුණ වෙලා දෙනවා. තේරුණානේ? ඔන්න මම ලියනවා දෙකේ දෙවනි බලය කියන්නේ මොකද්ද? දෙකේ දෙවනි බලය කියන්නේ දෙකේව දෙකක් ගුණ වෙලා. දෙක ගුණ කිරීම දෙක. මෙතනත් දෙක ගුණ කිරීම දෙක. මෙතනත් දෙක ගුණ කිරීම දෙක. මෙතන දැන් දෙකේව කීයක් ගුණ වෙලාද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. දෙකේව 6ක් ගුණ වෙලා. ඔයාට දැන් තේරෙන්න ඕනේ මෙතන ගත්තොත් අපිට මෙයාව මෙහෙම විහිදුවා ලියන්න නැතුව සුළු කරලා එකපාර ගන්න පුළුවන්. මෙතන තියෙන දෙකේ දෙවනි බලේවා තුනක් නම් මෙන්න මේ දෙන්නව ගුණ කරලා එකපාර උත්තරේ අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු x ලා දාගෙන x ලා තුනේ ඒවා අපි x ගන්න නැහැ නේ අපි y ගමුකෝ නැත්නම් මේක පැරලා වෙනවා. හරිද? y ගේ තුනේ ඒවා තුනක් ඉන්නවයි කියලා. ඒ කියන්නේ මොකද්ද? y ගේ 3 ගුණ කිරීම y ගේ 3 ගුණ කිරීම y ගේ 3නේ. ඒ කියන්නේ මොකද්ද? y ගේ 3 කියන්නේ මොකද්ද? y ලා 3 දෙනෙක් ගුණ වෙලා. y ගුණ කිරීම y ගේ 3 කියලා මම මේ කියන්නේ y ගේ 3 වෙනි බලය කියන එක y. මෙයා හරි. ඊළඟට මෙයා y ගුණ කිරීම y ගුණ කිරීම y. හරි. ඊළඟට මෙයා y ගුණ කිරීම y ගුණ කිරීම y. y ලා ඔක්කොම කීයක් ගුණ වෙලාද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔක්කොම y ලා 9ක් ගුණ වෙලා. අපිට මෙහෙම විහිදුවා ලියලා ඉන්න ඕනද? නෑ. අපි දන්නවා බලයක මේ තියෙන එක බලයක්. එයාගෙත් බලය තියෙනවා නම් අපිට මෙයාව එකපාර ලියතයි කොහොමද? y ගේ 3 තුන්වෙනි බලය කියලා තිබ්බොත් එයා ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 3. ඒ කියන්නේ y ගේ 9යි කියලා. අපි මෙයාව දැන් දාගමු මෙන්න මෙහෙම. තියෙනවා මෙන්න මෙහෙම කියලා. x ගේ a කියලා බලයක් තියෙනවා. එයාගේ b කියලා බලයක් තියෙනවා. මෙයා ලියන්න පුළුවන් කොහොමද? x ගේ a ගුණ කිරීම b. ඒ කියන්නේ x ගේ ab කියලා. තේරුණාද? හරි. දැන් මේකෙන් ගණන් දෙක තුනක් අදමු බලන්න. ඔන්න තියෙනවා. ගානක් ගමු බලන්න. හරි. දෙකේ තුනේ දෙවනි බලය බෙදීම දෙකේ දෙවනි බලයේ 4. මෙයාව සුළු කර අපි මුලින්ම දැන් බලයක බලය නැති කරගමුකෝ. උඩ එනවා කීයද? දෙකේ 3 ගුණ කිරීම 2. යට එනවා දෙකේ 2 ගුණ කිරීම 4. කීයද? උඩට එනවා දෙකේ 6ක්. යටට එනවා දෙකේ 8ක්. අපි දන්නවා පාද සමාන දෙන්නේ බෙදලා පාද සමාන බල දෙකක් බෙදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? උඩ දර්ශකයෙන් යට දර්ශකය අඩු වෙනවා. දෙකේ 6 අඩු කිරීම 8 කියන්නේ දෙකේ ඍණ 2යි. මෙයාව ධන දර්ශකයක් සහිතව ලියනවා කියන්නේ එක බෙදීම දෙකේ වර්ගය. එකයටට ගෙනියනවා. තේරුණාද? තව ගානක් හදමු බලන්න මෙන්න මේ වගේ ගානක්. මෙහෙම ගානක් හදමු. තියෙනවා. හරි. අපි මෙහෙම ගානක් හදමු. 3 වර්ගය එළියේ ඉන්නවා ඔන්න ඍණ 3. මොකද්ද වෙන්නේ? 3 2 ගුණ කිරීම ඍණ 3. කීයද එන්නේ? 3 ඍණ 6. 3 ඍණ 6 කියන්නේ මොකද්ද? මෙයා 3 ඍණ 6 කියන උත්තරේ හරි. අපිට මෙයාව ලියන්න පුළුවන් ධන දර්ශකයක් සහිතව එක බෙදීම 3 6යි කියලා. තේරුණාද? හරි. ඔන්න ඊළඟට තව ගානක් තියෙනවා. මේ වගේ ගානක් නම් බලන්න. ඔන්න තියෙනවා 4 වර්ගයේ ඍණ 1ට එකතු කරන්නලෝ 4න් එකක්. සොරි. 4න් එකක් එකතු කරන්නලු. අපි මෙයා මුලින්ම සුළු කරගමු. දැන් මෙයා අපි පල්ලයට හදන්නම්. හරිද? 4 වර්ගයේ මෙයාව බලයක බලය නැති කරගන්න පුළුවන්. 4 වර්ගය ගුණ කිරීම ඍණ 1ට එයාට එකතු කරන 4න් 1.
මෙතන එනවා 4න් ඍණ 2 එකතු කිරීම 4න් 1. හරි. ඊළඟට මොකද්ද කරන්නේ? 4 ඍණ දෙවෙනි බලය ධන දර්ශකයක් සහිතව ලියාගත හැකි 4 වර්ගය ධන 4න් 1. මෙයාව මම 4න් 4 දැන් කෑට 4 වර්ගයනේ 4 වර්ගය නැති කරන්න 4 වර්ගය කියන්නේ 16යි. එයාට එකතු කරන 4න් 1. හරිද? 16න් 1 ධන 4න් 1 අපි දන්නවා පොදු හරය සමාන කරලා මෙයා 4 මෙයා 4න් ගුණ කරාම මෙතනට එනවා 16න් 1 ධන 16න් 4 කියන්නේ කීයද? 16න් 5යි. ඔන්න ඔහොම තමයි සරලව කිව්වොතින් බලයක බලය විසඳන්නේ. බලය පාද සමාන පාද සමාන වෙන්න ඕනේ නෑ. ඕකේ නා. කියන්නේ තව ගණන් ටික තව ගණනක් හදලා බලන්න. ඔන්න තියනවා මෙහෙම 3යි x වර්ග බෙදීම y ගේ 3. මෙන්න මේ සම්පූර්ණ එක්කෙනාගේ 4 වෙනි බලය. මෙයා සුළු කරොත් කොහොමද එන්නේ? මෙයා හැම මෙතන ඉන්න හැම එක්කෙනෙක්ගේම 3 බලය දැම්මම ඇතුළේ තියෙන 3 දර්ශකේ 1 ගුණ කිරීම 4. x දැන් මේ දෙන්නතර ගුණ කිරීමක් අපි දාගමු. 2 ගුණ කිරීම 4. y යට ඉන්න 3 ගුණ කිරීම 4. මේ හැම එකකටම මේ 4 වෙනි බලය ගෙන කෙනා පොදුයි. 3 4 x ගේ 8 බෙදීම y ගේ 12. තේරුණාද? අපිට 3 4 ලියන්න පුළුවන් කීයද? 81යි x ගේ 8 වෙනි බලය බෙදීම y ගේ 12 වෙනි බලය. හරිද? හරි. අපි ඊළඟ පාඩමේදී හම්බෙමු එහෙනම්.